යාළුවනේ ඔයාලා AC එකක් ගන්න ගියත් වැඩබිමක වැඩ කළත් නිතරම ඇහෙන වචනයක් තමයි ටොන් එකේ AC එක. එහෙමත් නැත්තං 1.5 ටොන් AC එක කියන එක. ගොඩක් අය හිතන්නේ මේක AC එකේ බර කියලා. හැබැයි ඒක වැරදි. අද වීඩියෝ එකින් මම සරලවම කියලා දෙනවා මොකක්ද මේ ටොන් of refrigerant TR කියන්නේ කියලා. ටොන් එකේ ඉතිහාසය the concept. මේක ඉතිහාසය යන්නේ අයිස් වලට. ඉස්සර AC මැෂින් නැති කාලේ කාමරයක් සීතල කරන්න පාවිච්චි කළේ අයිස් කුට්ටි. හිතන්න ඔයාගේ කාමරය ඇතුළේ ටොන් එකක. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1000ක හෝ රාත්තල් 2000ක අයිස් කුට්ටියක් තියෙනවා කියලා. මේ අයිස් කුට්ටිය පැය 24ක් ඇතුළත සම්පූර්ණයෙන්ම දියවෙන්න නම් ඒ අයිස් කුට්ටිය කාමරය ඇතුළෙන් උරාගන්න ඕන රස්නයට හීට්ට තමයි අපි 1 ton of refrigerant කියලා කියන්නේ. තාක්ෂණික මිනුම් ටෙක්නිකල් කැල්කියුලේෂන්ස්. දැන් අපි මේක මැනලා බලමු. තාක්ෂණිකව AC වල රස්නය මනින්නේ BTU British Thermal Unit කියන ඒකකයෙන්. ටොන් එකක අයිස් කුට්ටියක් දියවෙන්න පැය 24කදී BTU 288,000ක තාපයක් උරාගන්නවා. එතකොට පැයකට per hour උරාගන්නා තාපය 288,000 බෙදීම 24 සමානයි 12,000ක් BTU. ඒ නිසා මතක තබාගන්න 1 ton TR සමානයි 12,000 BTU per hour. ඔයාගේ AC එකේ 12,000 BTU කියලා ගහලා තියෙනවනම් ඒක ටොන් එකක මැෂින් එක. 18,000 BTU නම් 1.5 ton. 24,000 BTU නම් 2 ton. වෙනත් ඒකක සමහර වෙලාවට ලොකු චිලර්ස් වලදී මේක කිලෝවොට්ස් වලින් මනිනවා. 1 ton TR is equal to 3.517 kilowatts cooling capacity. මතක තියාගන්න මේ කිලෝවොට් කියන්නේ මැෂින් එක වැඩ කරන්න ගන්න කරන්ට් එක නෙවෙයි. මැෂින් එකට පිට කරන්න පුළුවන් සිසිලස කූලිං පවර් එක. ඉතින් දැන් දන්නවා AC ටොන් එකක් කියන්නේ බර නෙවෙයි. ඒකින් පුළුවන් රස්නය ඉවත් කිරීමේ ධාරිතාව කියලා. මේ වගේ දේවල් දිගටම ඉගෙන ගන්න SL Skill Master subscribe කරන්න. තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න ලයික් කරන්න. මං අලුත් වීඩියෝ එකක් දාපු ගමන් නෝටිෆිකේෂන් එන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මං ඔයාලගේ SL Skill Master. ඊළඟ වීඩියෝ එකින් හමුවෙමු. ජය වේවා.